Dek. Odat muda yang kau bila. Ayo. මොකද ගුණියයි කල්පනා නෑ බං පොඩි කේස් එකක් මට. මොකද කේස් එක අපි මේ කොල්ලට සතියෙන් සතිය යකා වැහෙනවා. මේක නිට්ටාවටම හොඳ කරගන්න ක්‍රමයක් කල්පනා කරේ. ගුණියයි යති කියන්නේ මේ ඊයේ අපි යමින් ඉඳන් මොකද එකෙක් වැහිලා අනේ ඉතින් මට හරියට හුයි. ඒ හිමද බං? මට හුයි කොල්ලගෙන මේ හොගම ඉන්න සුපිනි ගහුවේ අපි යමින් ඉඳන් හොඳ කෙනේ උන්නේ නම මිහාට ගේන්න. ඔව්. එහෙනම් මෙහාටත් එක්කවරකෝ. හයි මම අද හදනද හමුව අරගෙන මෙතෙන් එනවා. එනම ගොහින් එන්න. හො පොඩි වැඩක් තියෙනවා කොළමුද? උඹටත් ගානක් එනවේ. මම මන්නානන්න. අර ගුණියයි කොල්ලා ඉන්නේ. ඒකට මේ යකෙක් වෙලා ගිහලා බොරුවද ඒක දඟලන්නේ. ඕකේ කොම්පියුටරයක් උනේ වෙලා තියෙන්නේ. ඕ අන්දන් නේදුවේ ඕකයි හැටි. උඹට තියෙන්නේ කපුවෙක් විදිහට ඇඳලා ගිහිල්ලා බොරුවද කොල්ලව බය කරලා ගන්න. ඔව්ව මොනාද මන්නානන්න. හන්නේ දෙනවා නම් මොමුණක් කනවා මම. ගුණියයි ඕම් ඉතින් මම කපුවා ගෙනාවේ. මන්නානයි මේ මේක පැටලෙන්නේ නේද? අපුතාව මල්ලක. ඔන්න. හා මෙන්නේ. ඔන්න. මොය මොදුව කරන්න කියලා මගේ ඇස් දෙකට මේනවා කොල්ලා. උඹ දන්නේ නැහැ මං කවුද කියලා. මං කවුද කියලා දන්නවද? උඹලා කතා කරන්නේ. Oh no. දන්නවද මං කවුද? කපුවේ. මොනු කාර්යයා. අයියෝ කල්ලා අයියෝ තෝගේ මාගින අයියෝ තෝමේ අම්මද අයියෝ කොල්ලා තද භෝගය මාගේ හැදලා අයියෝ කොල්ලා මේ පුතා ඉඳගෙන මම කියන්න හේයුවා ගින්නකෝ අනේ ඉතින් මටත් එන්නේ කීවද මං කොල්ලා? ඒක නේ මොකද මං ඔබ මේ මෙහි ගැට ගහගෙන. ඔයා ගිහින් එන්නකෝ. ඔයාට එන්නනේ ඕන නේද? කොම්මේ මගේ හල්ලම. ඔය එන මං ගිහින් එන්නම්කෝ. ඔයෝ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා නේ. උනේද කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. කොල්ලෝ යංගපේ මෑටියේ කපු මහත්තයා ගානෙහිම කොහොමද දන්නේ නේද? ගානන්න කියන්නත් නෑ උනේ අයියේ. උනේ අයියා හින්න මන මොකියම් අන්නහත් නෙන්නවා. වැඩේ හරියට කරා නම් 5000ත් මොකද්ද කපු මහත්තයා? කපු මහත්තයා. උඹියා 5000 මරේ. හයි බං මං යන්නේ ඔබේ කම්පියුටරයක් උනේ වෙලා ළඟ බාන්නේ කියලා.
කොල්ලෝ මුකේ කොම්බි එහෙනම් මං වහින් එන්නම් උදේ අයියා මන්දාරය දැම්ම වෙන පාදකුත් නෑ නේ මම හෙන්නත් බලන්නේ මන්දාරය අහුන් කියන්න මට හෙන්න බල හැදියා කියලා අයියන්න හා හා හොඳයි එහෙනම්. අම්මේ මොකද බම් මේ ඇඳුම් වල වගේ ජොනි ඇඳුම්නි අයියේ මේ දවස්වල ඇතුළට ජෝජි අයියනේ කොල්ලා මොකද කීවේ එහෙම විශ්වාසයක් කීවේ නෑ මොයේ ඒක නේ ඌවල කපුවා කපුවාට රෙන්න බර හැදිලා හිටියේ මම රුපියල් 5000ක් දීලා යවුවා මොනියහකුත් දුන්නද? ඔය එන මාත් ගිහින් හා එහෙනම් මාත් කොල්ලව බලලා එන්නම්කෝ උදේ වන්නාරේ අම්මා බණ්ඩාර අයියේ මේ පොයට අතරගමට යන් දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ බැඳලා එන්න මදුමලිගේ ආශාව නිසා එහෙනම් අපි යන් පහුගිය දොරේදී වෙච්ච බාර යලි සිහි කරමින්